Hi, welcome back to Food Seekers YouTube channel. අද අපි ඇවිල්ලා ඉන්නේ අපි හැමෝම දන්න තැනකට. අපි පොඩි කාලේ ඉඳන් කියපු තැනකට දැන් වැඩි යවෙන්නේ නැති තැනක්. ඔයගොල්ලෝ හැමෝටම පේන අපි කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා ක්‍රිස්කට් මෝල් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. අපි අතරට ගිහින් බලමු ඒගොල්ලන්ගේ අලුතෙන්ම හරිය ඇවිල්ලා තියෙනවද නැත්නම් ඉස්සර වගේමද කියලා. යා. ක්‍රිස්කට් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඇතුළට එනකොටම ඉඳලගේ අලුතින් ඕපන් කරලා තියෙන ෆුඩ් කෝට් එකක්. ඒකේ නම ෆ්ලේවර් ගැලරි. ඉතින් එතනින් ඇතුළට එද්දිම මට හම්බුනේ එලිෆන්ට් හවුස් හට් එකක්. ඒ ෆුඩ් කෝට් එකේ මම ගත්තා ඉඳලගේ පැන්කේක් එකක්. අපි try කරලා බලමු ඒක කොහොමද කියලා. ඊට පස්සේ මට හම්බුනේ හොලි ඩම්ප්ලින් එකක් හම්බුණා. ආපහු වෙනකොට ටී කරේ එකක් සෙකන්ඩ් තර්ඩ් අවුට්ලට් එක හම්බුනේ මට ටී කරේ කියලා අවුට්ලට් එකක්. ඊට පස්සේ ඩෙවිඩෝ කියලා අයිස්ක්‍රීම් ෂොප් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ අපෝ අනිත් පැත්තට අනිත් සයිඩ් එකට එනකොට හම්බ වෙනවා ඩෝනට් ෂොප් එකක්. ආයෙත් මැජික් කෝන් ෂොප් එකක් තියෙනවා. අද කෙරවල තියෙනවා නට්ස් ඇන්ඩ් මිල්ක් ෂොප් එකක්. දැන් මම මෙතන තියෙන outlets වලින් ඒගොල්ලන්ගේ recommendations උත් අරගෙන ඒගොල්ලෝ ගාව තියෙන fast moving items ටික ගත්තා. මම මුලින්ම ගත්තා හොලි ඩම්ප්ලින් එක, ඒගොල්ලන්ගේ beef dumpling එක, ඊට පස්සේ ඒගොල්ලන්ගේ chocolate and coconut dumpling එක. ඊට පස්සේ මම ටී කලේට ගිහිල්ලා ගත්තා එතන හිටපු lady මට recommend කරා ඒගොල්ලන්ගේ cinnamon milk tea එකයි cardamom milk tea එකයි හොඳයි කියලා. ඒ දෙකම ගත්තා. ඊට පස්සේ මම donut outlet එකට ගියාම අකෝ නටලා boost කියන donut එක ඒ වගේම ඩබල් චොකලට් එකක් fast food කියන මම ඒකත් ගත්තා. දැනට මම actually order කරේ. අපි මේක try කරලා බලමු කොහොමද ඒ වගේ. මම දැන් beef dumpling එක try කරන්න යනවා බලමු. ඊළඟ try කරන්න යන්නේ chocolate and coconut dumpling එක sweet එකක් බලමු කොහොමද කියලා. මම cinnamon milk tea එක තමයි try කරන්න යන්නේ බලමු කොහොමද කියලා. මේක හරියම නිකන් cardamom flavor තමයි තනිකරම එන්නේ. ඒත් එක්කම හොඳ කාටර් හකුත් එනවා. මේක හොඳයි මේකට වඩා. මම දැන් try කරන්නේ නටලා boost donut එක බලමු කොහොමද කියලා. හරිම රසයි. නටල රහක් එනවා. ඒ වගේම අර මිනිමම් fluffy වගේ. හරිම soft. ඊළඟට මම try කරන්නේ double chocolate donut එක. එයා කිව්වනම් මේක තමයි ඒගොල්ලන්ගේ fast moving එක කියලා බලමු මේක කොහොමද. අතරම රහ. ඒක ඇයි chocolate layers දෙකක් තියෙන එක තමයි රහ.
දැන් මම ඕඩර් කරපු කෑම ඔක්කොම ටික කෑවා. මට හිතුණා කෑම ටික ඔක්කොම කෑවට පස්සේ තව අයිස්ක්‍රීම් එකක් කෑවොත් හොඳයි වගේ කියලා. ඉතින් ඒකින්ද මම බේබි ටර්කින් ගිහලා ඒගොල්ලන්ගේ තියෙන අයිස්ක්‍රීම් ඩ්‍රින්ක්ස් ඒගොල්ලෝ ගාව තියෙන ඩ්‍රින්ක්ස් අයිස්ක්‍රීම් ඩ්‍රින්ක්ස්. ඉතින් ඒ ඩ්‍රින්ක් එකක් මම එයාගේ ජුවම මොනවද ෆාස්ට් ෆුඩ්ස් එක කියලා එයා මට මේක රෙකමන්ඩ් කරා. මේක ටිකක් මික්ස්චර් එකක් කියන්නේ ෆෘට්ස්. මුලින්ම මේකේ මැංගෝ චන්ක් තියෙනවා, ඊට පස්සේ ස්ට්‍රෝබෙරි, පොමග්‍රනේට් ක්‍රීම් දාලා තියෙනවා, ඇවෝකාඩෝ, බනානා, ඒ වගේම අයිස්ක්‍රීම් ලයි එකක් දීලා තියෙනවා මැදි. අන්න එහෙම තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේක ෆාස්ට් ෆුඩ් කියලා යනවා. අපි try කරලා බලමු මේක කොහොමද කියලා. So ඇත්තටම රහයි. ඒක අර ෆෘට්ස් ටික ඔක්කොම පිළිවෙලට ඒ රහ එනවා. ඒත් එක්කම අයිස්ක්‍රීම් උත් එක්ක මාර්කට් එකට එනවා. මේක ඇවෝකාඩෝ ලේකුත් යටම දෙනවා. ඒත් එක්ක රහයි. මේගොල්ලන්ගේ මැජික් කෝන් අවුට්ලට් එකෙන් මැජික් කෝන් එකකුත් ගත්තා. මම ගත්තේ අපික්ස් ගාන කියන එක. ඒකෝ ඒක තමයි හොඳම පොපියුලර් එක කියලා. ඒකින්ද මම ඒකෙන් ගත්තා. මේක බේසිකලි මේක පන්තිර චීස් වගේ චීස්ම විතරක් වගේ තියෙන්නේ. අපි try කරලා බලමු කොහොමද. රසයි චීසි රහක්ම එන්නේ. දැන් මම ෆුඩ් කෝට් එකේ ඉඳන් ෆුඩ් කෝට් එක පහු කරන් එළියට ගහන්න ඉන්නේ. ඉතින් මට පේනවා ගොඩාක් ෂොප්ස් ඕපන් වෙලා තියෙනවා. දැන් මේ මෝල් එක ඇතුලේ. ඉතින් අපි පහළට ෆුඩ් කෝට් එකට ගිහින් බලමු කොහොමද ඒගොල්ලන්ගේ පහළ ෆුඩ් කෝට් එකක් තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම තමයි අද මෝල් එක තිබුණේ. ෆුඩ් කෝට් එක වගේම අලුතෙන් ෂොප්ස් ඕපන් වෙලා තිබුණා මෙතන. ඉතින් අර අලුතෙන් shopping malls ඕපන් වෙලා හින්දා ඉස්සර තරම crowd එකක් නොතිබුණත් මෙහෙට සාමාන්‍ය තරමින් crowd එකක් තාමත් එනවා. ඒ වගේම salons, nail spa වගේ options මෙතන ඔයගලන්ට තියෙනවා. විතර නිදහසේ ඔයගලන්ට shopping කරන්නත් පුළුවන් නේද? ඉතින් ඔයගලගේ පරණ මතක තියෙනවා නම් මෙතෙන්ට ක්‍රිස් කැට් එකට ඇවිල්ලා අලුත් කරගන්න කියලා හැමෝටම කියනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් එනකම් bye bye.